YouTube channel. අද මම කරන්න යන්නේ ඔයාලට ටිකක් ආස දෙයක්. මගේ room makeover එක මම මීට අවුරුද්දකට කලින් room makeover එකක් කරා. ඒ කාලේ තිබ්බ trend එකක් තිබ්බනේ Pinterest එකේ ලස්සන ලස්සන ඒවා download කරලා අලවලා අන්න ඒ vibe එකක් තමයි කරේ. ඒ ටික කාලයකදී මට හිතුණා ඒ ටික අයින් කරනවා කියලා. මොකද නැතුව plain walls තිබ්බා. දැන් ආයි මට හිතලා තියෙනවා මගේ room එකේ මොන හරි changes වගේක් කරන්න ඕනේ කියලා. හැබැයි ලොකු දේවල් නම් නෙමෙයි. මම ළඟ තියෙන චූටි දේවල් වලින් තමයි මේ makeover එක කරන්න හිතන් ඉන්නේ. අපි බලමු කොහොම වෙයිද මට ඒක ලස්සනට කරගන්න පුළුවන් වෙයිද කියලා. ඊට කලින් මම ඔයාලට දැන් පෙන්නන්න room එකේ දැනට තත්ත්වය කොයි වගේද කියලා. මගේ room එක clean කරන්න. දැන් ඔක හැමදාම කල්ට දා ඉන්නවා අද කරන්නම් හෙට කරන්නම් කියලා කවදාවත් වෙන්නේ නැහැ. ඒ හින්දා මම හිතුවා කොහොම හරි අද හිතාගෙනම මේ වෙලේ පටන් ගන්නවා කියලා. එහෙනම් අපි බලමු කොච්චර දුරට මට මේක ඉවර කරගන්න පුළුවන් වෙයිද? කරයිද නැද්ද? මොකද වෙන්නේ කියලා අපි බලමු. මේ ෂෙල්ෆ් එක නම් මම ගලවලා අයින් කරන්න ඉන්නේ. මේක හොඳටම දිරලා ඒක දිරුවෙත් මං කලින් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තියලා තිබ්බ මෙතන ඒ වතුර වැටලා තමයි ලෑල්ල දිරලා තියෙන්නේ. ඒ හින්දා ඒක අයින් කරනවා. ඊට පස්සේ ටේබල් එකත් පොඩ්ඩක් දිරලා ඒකත් අයින් කරන්න තියෙනවා. අයින් කරනවා කියන්නේ රීප්ලේස්මන්ට් එකක් කරන්නේ. මෙතනටම මම වෙන ලෑල්ලක් ෆික්ස් කරන්න හිතන් ඉන්නේ. ඔන්න මේන් මගේ පාර්ට්නර්ස්ලා දෙන්න. මෙතනට අපේ අම්මට තමයි සෑහෙන උමනාවක් තිබේ මගේ මේ රූම් එකේ චේන්ජස් වෙන විදිහ බලන්න. දවසට 10 පාරකට වඩා ඇවිල්ලා අහනවා කෝ ඉවරද ඕක ඉක්මනට කරන්න මොකද කරන්නේ සෑහෙන ප්‍රශ්න ගොඩක් අපේ අම්මට තිබ්බා. කිසිම වැඩක් කරන්න. ඔය ඉන්නේ අපි ඒ හොයපු අලගෙඩිය. මේ මොනවට කුරුමානම් අල්ලගෙන ඉන්නවද දන්නේ නැහැ. මම රූම් එකේ දැනට පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරා. මගේ ටේබල් එක තිබ්බේ මේ පැත්තේ. දැන් මම මේක මේ පැත්තට ගෙනාවා. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද දැන් තියෙන්නේ කියලා. තාම හැමතැනම බඩු ගොඩ ගහලා තියෙනවා. මොකද මම මේ ෂෙල්ෆ් ඔක්කොම ආයේ පේන්ට් කරන්න ඉන්නේ. ඒක පේන්ට් කරාට පස්සේ තමයි ඇරේන්ජ්මන්ට් එක කරන්නේ. ඉතින් එතකන් මහා කුණු ගොඩක් වගේ ඔක්කොම ටික මෙන්න මේක පුටුවකට ගොඩ ගහලා තියෙනවා. මම දැනට රූම් එකේ තත්ති කොහොමද කියලා ඔයාලට පෙන්නන්න. මෙන්න මේව තමයි තියෙන්නේ. හරිම ඇඩියලා මේ උඩ ඔක්කොම ටික මම මේ ගොඩ ගහලා තියෙනවා. පේන්ට් කරලා ඉවර වුණාට පස්සේ මේ ටික ලස්සනට arrange කරන්න. අද මම හිතාගෙන ඉන්නේ මේ looks ටික හරි කොහොම හරි පේන්ට් කරලා ඉවරයක් කරන්න. එතකොට arrangement ටික විතරනේ ඉතුරු වෙන්නේ. ඒක කරගන්න පුළුවන් වේද කියලා මම දන්නේ නැහැ හරියට. බලමු මට ඒක කරගන්න පුළුවන් වේද කියලා. මගේ රූම් එක පේන්ට් කරා. පේන්ට් කරා කියන්නේ අර ටේබල්ස් අර ෂෙල්ෆ්ස් ඒවා ලැකර් ගෑවා. මොකම ඉවරුණාට පස්සේ තමයි මතක් වුණේ මට ඒක වීඩියෝ කරන්න අමතක වුණානේ කියලා. දැන් මම ඔයාලට හින්ද පේන්ට් කරපු ටික පෙන්නන්නම්. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. තාම වේලිලත් නැහැ.
දැන් නම් රූම් එකේ වැඩ ගොඩක් දුරට ඉවරයි. අද අන්තිම දේවල් ටික තමයි කරන්න තියෙන්නේ. ඔය තියන්න තියෙන දේවල් ටික තියලා ලස්සනට arrange කරන්න තමයි තියෙන්නේ. අද මට මේක ඉවර කරගන්න පුළුවන් වේවි කියලා මං හිතනවා. මට ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. කොහොම වේද කියලා ෆයිනල් ලුක් එක මොකක් වේද කියලා අපරමු. මම මේ ඩෙකරේෂන් වලට පොඩි හෑන්ඩ්මේඩ්ස් අයිටම් ටිකක් හදාගත්තා. ටිකක් මම පෙන්නන්න. ලොකු වියදමක් ගියේ නෑ. ගෙදර තියෙන දේවල් වලින් හොයාගන්න පුළුවන් වුණ දේවල් ටිකක් හැදුවේ. මේ තියෙන්නේ මේ දේවල්. මම කැන්ඩල්ස් දෙකක් හදාගත්තා. ඊට පස්සේ පොඩි මිරර් එකක්. ඊළඟට මෙන්න මේ වගේ පොඩි ට්‍රේස් දෙකක් එක එක දේවල් තියන්න. ඊළඟට ස්ටෝරේජ් බොක්ස් එකක් මට ඕන වෙන්නේ නැති, එහෙම වැඩි ඕන වෙන්නේ නැති දේවල්, ස්ටේප්ලර්ස්, ගම්, ඒ වගේ දේවල් දාලා තියාගන්න බොක්ස් එකක්. මේ ෂූ බොක්ස් එකක් ඒක රැප් කරලා අරගත්තා. ඒතර මේවත් මේ පීනට් බටර් බොටල්ස් ඒවට ඉටි වක් කරලා තමයි හදාගත්තේ. මේ ඉන්නේ මගේ පුංචි පැංචු ටික. මෙයාලා කොහොමද මුලින්ම මගේ රූම් එකේම තමයි තිබුණේ. හැබැයි මට ටික දවසක් යද්දි ලොකුට සාර්ථක කරන්න බැරි වුණා. ඒ හින්දා එයාලා චුටක් මැරෙන්න වගේ ගියා. මං ඒ නිසා එයාලව එළියෙන් තියලා තිබ්බා මාසයක් විතර. දැන් ඊට පස්සේ ආයේ හොඳට හැදුනට පස්සේ දැන් මම මෙයාලවත් ඇතුලෙන් තියන්න තමයි හිතාගෙන. ඔයාලට මතකද නැහැ මම එක බ්ලොග් එකක් ගෙනාවා ලේඩි ජේ එකේ shopping කරන. එදා ගිහිල්ලා ගත්තේ මේ රූම් එකේ changes වලට ඕන දේවල් තමයි. මේ මෙතන තියෙන දේවල් මම අරගත්තේ ලේඩි ජේ එකේ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මේ දේවල් ලස්සනට තියලා රූම් එකේ වැඩ ටික ඉවර කරලා
නයිට් වීව් එකට තමයි මට ගොඩක්ම ආස හිතුනේ.